හයි ළමයි රුවන්ති nails and beauty කොහොමද ඔයාලට? ඉතින් අද මම වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා නොදැනුවත්වම ඔයාලා විසින්ම ඔයාගේ ලස්සන නැති කරන ක්‍රම 10ක් ගැන කියලා දෙන්න. මොනවද දන්නවද ඒ ක්‍රම 10? එකක් තමයි පළවෙනිම දේ තමයි මූණ සෝතද්දී හැමෝම ගොඩක් දුරට පුරුදු වෙලා ඉන්නවා ෆේස් වොෂ් එකක් භාවිතා නොකර සබන් වර්ගයක් මොනවා හරි අහුතට අහු වෙන සබන් එකක් ගාලා මූණ හොදන්න. ඉතින් එහෙම නැතුව ඔයාගේ ස්කින් එකට ගැළපෙන ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි සබන් එකක් අපි මූණට පාවිච්චි කරාම ඒකේ pH අගය සබන් වල ඉතාමත් වැඩි ගානක තමයි පවතින්නේ. එහෙම වුණාට පස්සේ සබන් එකක් අපේ මූණට හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම හොඳ ෆේස් වොෂ් එකක් භාවිතා කරන්නම ඕනේ. ඔයිලි ස්කින් එකකට ගැළපෙන ෆේස් වොෂ් එකක්, ඒ වගේම normal ස්කින් එකකට ගැළපෙන ෆේස් වොෂ් එකක්. මේ වගේ ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ඔයාට මැච් වෙන ෆේස් වොෂ් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක ෆේස් වොෂ් එකක් තෝරගෙන භාවිතා කරන්න. පළවෙනිම දේ. දෙවැනි කාරණාව තමයි ලේන්සු භාවිතය. ඔයාගේ මූණ කොයි හරි ගමනක් යද්දී ලේන්සුවකින් නිතරම පිහදාන්න පුරුදු වෙලා ඉන්නවද? එහෙනම් ඒක අදම නවත්තන්න. මොකද ලේන්සු භාවිතයේදී අපි එකපාරක් මූණ පිහදැම්මට පස්සේ ආය ඒකෙන් පිහදානවයි කියන්නේ ඒ ලේන්සුවේ විස බීජ රැදිලා තිබුණාම ඒක අපේ මූණට නැවත මූණට විස බීජය උරා ගන්න එකක්. ඉතින් එහෙම විස බීජ ඇතුළු වෙන්න නොදී ඔයා ටිෂු එකක් තියාගන්න මූණ පිහදාන්න. ඒ ටිෂු එකෙන් මූණ පිස්ස වීසි කරා. එහෙම තියාගන්න ටිෂු ටිකක් කොයි හරි ගමනක් යද්දී ළඟ තියාගන්න. ලේන්සු භාවිතය නතර කරන්න. මූණ පිහදාන්න ලේන්සු තියාගන්න එපා. දෙවැනි එක තමයි ඒ. තුන්වෙනි කාරණාව තමයි අධික උෂ්ණ කෑම වර්ග භාවිතා කිරීම. ඒ වගේම චොකලට් වගේ දේවල් නිතරම ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්න එක. ඉතින් ඉසෝ දැල්ලෝ කකුලුවෝ අන්නාසි අච්චාරු බලමාලු මේ වගේ දේවල් ආහාරයට ගන්නවා නම් මේවා උෂ්ණ කෑම වර්ග. එතකොට ඇඟ ඇතුලෙන් උෂ්ණ වෙලා ඔයාගේ හැමේ තියෙන සුන්දරත්වය අර ලයිට්නින් ගතිය මේ හැම දෙයක්ම නැති කරලා දානවා. අපේ ඇඟ ඇතුළතින් උෂ්ණ වෙනවයි කියන්නේ බාහිර පෙනුමත් තියෙන සුන්දරත්වයක් නැති වෙලා යනවා. ඒ වගේම තමයි චොකලට් කන්න ගොඩක් කැමති අය චොකලට් කන එකත් නවත්තන්න සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් අඩු කරලා හරි දාන්න. මොකද චොකලට් කුරුලෑ ඇතිවීමට බලපාන තවත් එක සාධකයක්. ඉතින් චොකලට් කන අයත් චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් කාරණා 3යි. හතරවෙනි කාරණාව තමයි අපි හැමෝම නයිට් ක්‍රීම් එකක් නින්දට යන කලින් අනිවාර්යෙන්ම ආලේප කරනවනේ. කමක් නැහැ. ඔයාගේ ස්කින් ටෝන් එකට ගැලපෙන නයිට් ක්‍රීම් එකක් ආලේප කරාට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ නයිට් ක්‍රීම් එක රාත්‍රියට ආලේප කරලා උදේට ඇහැරුණාට පස්සේ ඔයා අනිවාර්යෙන්ම වැඩ කරන්න කලින් ඒ නයිට් ක්‍රීම් එක සෝදලා දාන්න ඕනේ. ඒ කියන්නේ මූණ සෝදලා තමයි ඔයා අනිත් වැඩ පටන් ගන්න ඕනේ. ගොඩාක් අය කරන්නේ ඒක නෙමෙයි මේකේ අනිත් පැත්ත. නැගිට්ටා හැමම වැඩ ටික කරා පස්සේ 6ට 7ට වෙලා තමයි මූණ සෝදන්නේ. එහෙම කරන්න එපා. නයිට් ක්‍රීම් එකක් මූණට ආලේප කරා නම් අනිවාර්යෙන්ම උදේට මූණ සෝදන්න අමතක කරන්න එපා. මූණ සෝදලා ඔයා වගේ වැඩ ටික කරගන්න. ඔයාගේ දෙපා ගැන ඔයා හිතන්නේ නැති එක. ඔයාලා ගොඩක් දුරට හිතුවේ නැති වුණාට අපේ දෙපා වල සුන්දරත්වය තමයි කෙනෙක්ට එකතු වෙන බාහිරින් එකතු වෙන ලස්සනම සුන්දරත්වය. කවුරු හරි අපේ දිහා බලද්දී අනිවාර්යෙන්ම අපේ කකුල් වල නියපොතු, අත්වල නියපොතු මේ හැම දෙයක්ම අපේ සුන්දරත්වයට බලපානවා. ඉතින් ඔයා හැමදාම රැට නිින්දට යන්න කලින් අපි අර ඇවිදලා කරලා මඩ වැලි දූවිලි පිටින්ම රාත්‍රියේ නිින්දට යනවා නම් අපේ කකුල් සවුත්තු වෙනවා. නියපොතු සවුත්තු වෙනවා. ඉතින් රාත්‍රියේ නිින්දට යන්න කලින් ඔයා මූණ සෝදන්න පුරුදු වෙලා ඉන්නවනේ. ඒ වගේම තමයි ඔයාගේ කකුල් දෙකත් ඔයා සෝදලා නිින්දට යන්න අමතක කරන්න එපා. උණු වතුර භාජනයක් අරගෙන ඒකට දෙහිලෙල්ලක් හරි, ඔය ෂැම්පු ටිකක් හරි මොනවා හරි ටිකක් දාලා හොදට කකුල් දෙක සෝදලා නියපොතු පිරිසිදු කරලා නිින්දට යන්න අමතක කරන්න එපා. දැන් කාරණා 5යි. 6වෙනි කාරණාව තමයි අපේ අත්වල සුන්දරත්වය. අත්වල නියපොතු වල සුන්දරත්වය. මේ ගැන ගොඩාක් අය සැලකිලිමත් වෙන්නේ නැහැ. නේල් පොලිෂ් ඉවත් නොකිරීම. නේල් පොලිෂ් අර පරණ ගාපු නේල් පොලිෂ් පිටින්ම සමහර අය ඉන්නවා.
මේක අනිවාර්යයෙන්ම කරන වැරැද්දක්. මොකද එහෙම දැක්කට පස්සේ හරි කැතයි. මොකද සම්පූර්ණ නියපොත්තේ එතකොට පාට වෙනස් වෙනවා. නේල් පොලිෂ් එකක් අපි තියාගන්න ඕනේ දවස් 3යි. ඔයාට ඒ කලර් එක මාය ඕනි නම් ඒ නේල් පොලිෂ් එක රිමූව් කරලා දාලා නැවත දවසක් ඉඳලා ඒ කලර් එකම ආලේප කරාට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් නේල් පොලිෂ් ගාපුවා දවස් 3න් 3ට ඉවත් කරන්න වග බලා ගන්න. නැවත දවසක් ඉඳලා ආය ඕනි නම් ආලේප කරන්න. අන්න ඒක තමයි 6 වෙනි කාරණාව. ඊට පස්සේ 7 වෙනි කාරණාව. අපි ගොඩාක් අය රැයට නිින්දට යනකොට අපේ කොණ්ඩේ ගුලියක් තද වෙන්න ගුලියක් ගහලා නැත්තම් කොණ්ඩේට තද වෙන්න බූලක් දාලා නිදා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒක කරන්න එපා. ඔයාගේ කොණ්ඩෙටම තමයි ඒක නරක වෙන්නේ. එහෙම කොණ්ඩේ ගුලියක් ගහලා කොණ්ඩේ තද කරලා එහෙම නිදාගත්තට පස්සේ අපේ කොණ්ඩේ කැඩෙන්න බලනවා, කොණ්ඩේ ශක්තිමත් බව නැති වෙලා යනවා, හිසකෙස් ගැලවෙනවා, මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. කොණ්ඩේ සැහැල්ලුවෙන් නිදහසේ තියන්න රැට. ඒ වගේම තමයි 8 වෙනි කාරණාව ඔයා මූණ පිහදාන ටවල් එක පිරිසිදුවට තියාගන්න ඕනේ. ඔයා ඇඟ පිහදාන්නේ, ඔයාගේ කොණ්ඩේ හිසකෙස් පිහදාන්නේ, මූණ පිහදාන්නේ මේ දෙකම තුනම එකම ටවල් එකකින් කරොත් ඔයාගේ මූණේ විස බීජ ඇතුළු වෙලා ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද අපි හිසකෙස් වල තියෙන අපේ තෙල් ගතිය මූණට ගෑවුනාට පස්සේ මූණේ කුරුලෑ එන්න ඒ වගේ දේවල් වලට බලපාන්න පුළුවන්. ඒ නිසා මූණට වෙනම ටවල් එකක් තියාගන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න. ඊට පස්සේ 9 වෙනි කාරණාව. මේකත් ගොඩක් වටින කාරණාවක්. ඒ තමයි අපේ ඇස් පිහාටු යට කළු වෙන එක ගැන ගොඩාක් අය හිතන්නේ නැහැ. ඉතින් මේ ගැන ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔයා කොච්චරට මූණ ලස්සනට තියාගෙන ඉන්න හැදුවත් ඔයාගේ ඇස් යට තියෙන කළු ගතිය ඔයා ඒ ගැන හිතන්නේ නැත්නම් ඔයාගේ සුන්දරත්වය අඩු කරනවා. ඉතින් ඔයාගේ ඇස් යට කළු වෙන එක ගැන හිතලා ඒකට අන්ඩර් අයි ක්‍රීම් එකක් යූස් කරන්න පුළුවන්. නැත්නම් රැට කොමාරිකා ජෙල් ටිකක් ඇස් යට ආලේප කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඊට පස්සේ 10 වෙනි කාරණාව තමයි වැදගත්ම දේ. ඒ තමයි මේ මොන දෙයක් අපි කරත් ඔයා වතුර බොන්නේ අඩුවෙන් නම් ඔයාගේ හැම වියලීමටපත් වෙනවා. හැමට හානි සිද්ධ වෙනවා. හිස කෙස් වලට බලපානවා. නියපෙලට බලපානවා. මේ හැම දෙයකටම මූලිකම දේ තමයි වතුර නිසියාකාරව පානය කිරීම. අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් කියන්නේ ජලය ලීටර් 8ක්වත් අපේ ශරීරයට දවසකට ඕනේ කියලානේ. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න. ඔයා වතුර කොච්චර ප්‍රමාණයක් දවසකට බොනවද කියලා. මටත් ඇත්තටම වතුර පෙවෙන්නේ නැහැ ගොඩක්. හැබැයි මං දැන් මං ගැන හිතලම මං ටිකක් වතුර බොන එක වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් විදිහට පැයකට වතුර කෝප්පේ ගානවත් බොන්න. මොකද වතුර නැත්නම් ඔයා කොච්චර ඔයාගේ ලස්සන ගැන හිතුවත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කරුණු 10 ඔයාගේ අතින් සිද්ධ වෙනවා නම් ඒක අදම නවත්තලා ඒකට පියවර අරගෙන ඒකට නිසියාකාර විසඳුමක් හොයලා මේ දේවල් මේ කරන වැරදි ටික නවත්තලා ඔයා ලස්සනට ඉන්න බලන්න. ඉතින් ආයෙ වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම බයි බයි. මගේ පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා.